කැපිනි මවක් වැඩිය යුතු සත්‍යක්‍රියා භාවනාව. අනන්ත වූ බුදුගුණ බලයෙන්, අනන්ත වූ ධම්මගුණ බලයෙන්, අනන්ත වූ සංඝගුණ බලයෙන් මාගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් වැඩේවා. ආයුෂයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණනුවණින්, තේජසින් වැඩේවා. සියලු අගපසකියන්ගෙන් පරිපූර්ණ වෙත්වා. බෝසත් ගුණයෙන් පිරිපුන් වෙත්වා. උතුම් සුබ මොහොතකින් මෙලොවට බිහි කරන්නෙක්ම වේවා. බිහිවන මොහොතේදී නිදුක් නිරෝගී භාවයේ ඇති සියලු අගපසකයන්ගෙන් පරිපූර්ණ වාසනාවන්ත දරුවෙකු වාසනාවන්ත මොහොතකදී බිහි කරන්නට වාසනාව ලැබේවා. දරුවා බිහි කිරීමෙන් පසුවද මාහටද දරුවාටද කිසිදු රෝගී තත්ත්වයක් ඇති නොවේවා. මාගේ කුස තුල සිටිනා දරුවා මෙන්ම අනිකුත් සියලුම දරුවෝ එසේ වාසනාවන්තයෝ වේවා. මාගේ බෝසතාණන් වහන්සේ මව් කුස වසන කාලයේදී වීදුරු කරඩුවක් ඇතුලේ තැබූ රන් පිරිමයක්සේ බෝසත් දරුවා මව් බිසවුන් වහන්සේ දුටුවා සත්‍යයි. බිහිවන මොහොතේදී තමන් වහන්සේටවත් මෑණියන් වහන්සේටවත් කරදරයක් බාධකයක් නැතිව දබරාවකින් නික්මෙන තියත්තක් මෙන්ද ධර්මාසනයෙන් බසින ධර්ම කතිකයාණන් කෙනෙක් මෙන්ද බොහෝ පහසුවෙන් බිහි වූවා සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් මාගේ කුසේ සිටින දරුවාද මමද නිරෝගී වේවා, සුවපත් වේවා, සැනසේවා. සියලුම දරුවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.